Nah, nah, it's okay. No, I can't. What an adventure, guys. Very scary. No. न तेरे संग लागे बातें जो पीपल पे जागे ये सुनने की बातें She. कहते नजरें बचा के बदल सतरंग ඔයාලා අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදත් ලස්සන travel එකක් තමයි කරන්න හදන්නේ. අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ලස්සන නගරයක් වන ගම්පොළ නගරයට. ඉතින් බලමු අද අපි ගම්පොළ ගිහිල්ලා කොහෙටද යන්නේ, ගම්පොළ මොනවද බලන්න තියෙන්නේ, ඒ වගේම අද අපි එහිදී මොනවද කරන්න කියලා දෙකටම මගේ vlog එකේ රැඳිලා ඉන්න. Left onto Gampola Road, A5. Take the next road for the Gampola road. ඔය පැත්තද? Yeah. මාත වෙනක් පුරාද දිනුර පිටේ නේ මේක engineering පැත්තට. සැරයක් දුටුවත් ඇති දැස්වේ ඔබ වෙනුවෙන් හැදුවතරම් කියන්න ඉසරේ තව දවසක් හමුවේ ඉමුවේ දැන් අපි මහනුවරට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ගමනාන්තය තමයි අපේ ගම්පොළ නගරය. ඉතින් දැන් ගම්පොළ රෝඩ් එකට අපි පිවිසිලා ඉන්නේ. ඉතින් ගම්පොළ රෝඩ් එක දිගේ එක දිගට ගියපුවාම අපිට හම්බෙන්නේ ගෙලි ඔය. ගෙලි ඔය ඉඳන් කිලෝමීටර් 10ක් විතර යන්න ඕන අම්බුලාව කියන ගම්මානයට ළඟා වෙන්න. ඉතින් ඔය ඔයාලට ඇතින් පේන්නේ අම්බුලාව කන්ද. ඉතින් ඔය අම්බුලාව කන්ද මුදුනේ තමයි දැනට ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය දිනාගත් අම්බුලාව ටවර් එක තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ටවර් එක මුදුනටම ගියපුවාම මාවනෑල නගරය සහ මහනුවර නගරයේ තවත් නගර ස්ථාන කිහිපයක්ම පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔය පේන්නේ ගම්පොළ රෝඩ් එකේ ඉඳලා ටවර් එකට පේන කන්ද ඈතින් පේන දර්ශනය. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ view එක enjoy කරයි කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. කඳුලලි මානවතා යලි නැහෙන්නම් ඔය මුවගේ පෙරසේ මත හස වෙනම්
තියන්න රිදුමන් සඟවා මානුබට සමු දෙන්න අහිමිව යන බැවුදන බැඳුනේ දන දනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැතිලම මත හැඬුවේ සනසුන් හැකිදෝ කඳුලට මේ සිනගනාවේ නුඹමයි සසරම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම තැනුවේ දෙතැනක වුවත් නැත මිය යනු සෙනෙ හසුනේ එන දැන් අපේ අරුවනේ ගම්පොල නගරේ ඉඳලා ටවර් එකට යන්න රෝඩ් එකට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර් 5ක් පමණ දුරක් තියෙනවා. ඉතින් මේ දුර කාපට් පාරක් තියෙන්නේ. ඉතින් ඒ 10 මාර්ග වලට අයත් වෙන්නේ. ඉතින් පාර ටවර් එක මුදුනටම යනකම් තියෙනවා. ඔයගොල්ලෝ වාහනවල එනවා නම් ටික දුරක් ගියපුවාම කාර් පාක් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වාහනේ ටිකට් මිලදී අරගෙන වාහනේ මෙතන නවත්තලා යන්න. ඒ වගේම හැකිනම් පුළුවන් ඔයගොල්ලන්ට මේ කුරුණ මුදුනටම ඔයගොල්ලන්ගේ වාහනයත් එක්කම යන්න. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ පරිසරය නරඹමින් ඔයගොල්ලෝ හයික් එකක් විදිහට මේක තෝරගන්නවා නම් දිගටම කිලෝමීටර් 3ක් විතර හයික් එකක් තියෙනවා. ඉතින් ඒ හයික් එකෙන් පස්සේ තමයි ඔයගොල්ලන්ට මේ ලස්සන ටවර් එක දැක බලා ගන්න පුළුවන්. ඉතින් බලමු දැන් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. දැන් අපි අම්බුලුවට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මං ඉන්න ලොකේෂන් එක. අර තියෙන්නේ ඇස්ටි කළු පන්තියේ තියෙන්නේ. මේ තියෙන්නේ අම්බුලුවව ලොකේෂන් එක. ඉතින් යාළුවනේ දැන් මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් විතර උඩට යන්න ඕන. උඩට ගියපම තමයි අපිට අම්බුලුව කුරුණ හම්බෙන්නේ. දැන් මේ තියෙන්නේ ගම්පොල අම්බුලුව මවුන්ටන් එක. ඉතින් මේ විදිහට උඩට මහියංගනේ 18 වංගුව වගේ වංගු පාරක යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු දිගටම එක්ස්ප්ලෝර් කරලා උඩට ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. දිගටම vlog එක රැඳිලා ඉන්න. ගිම්හානේදෙන් හාලේ කතා ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා රැහීන ගානයායේ හායේ ඔය රූපෙ පේනවාරේ නුබේ දැසමානේ නැවතුනා බලන්න යාළුවනේ මේ ලොකේෂන් එකේ ලස්සන. දැන් අපි අම්බුලුවේ කන්දර ලං කරලා ඉන්නේ. ඉතින් අද අපි ෆැමිලි එකේ 4 දෙනෙක් ආවා. ඉතින් බලමු දිගටම එක්ස්ප්ලෝර් කරලා කොහොමද උඩට යද්දි මොන වගේද ෆීල් එකක් දැනෙන්නේ කියලා. ඉතින් යාළුවනේ බලන්න මේ view එක කොච්චර ලස්සනද කියලා. ඔයගලන්ට අර ඈතින් පේනවා ඇති.
ඕන් අර මුදුනේම තියෙන්නේ අඹුලා කොළුණ. ඉතින් අපි බලමු දිගටම මේක එක්ස්ප්ලෝර් කරලා කොහොමද අද කියලා. Look at the view, guys. This is Gampala Road. Today we came here to visit Ambuluava Tower. Look at the view, guys. The very beautiful view. There are a lot of cities. There are lots of roads and lots of houses in down here. I have a little bit scary, but I'm very glad to and I'm very impressed for visit this place. This is Ambuluava Gampula Road. Look at the views. Wow, so beautiful. අපි දැන් තමයි බ්‍රෙක්ෆස්ට් එක ගන්නෙ. ඉතින් අපි හයික් එක කරලා ඉවරලා කොහොමද දැන් මේ වෙද්දි කිලෝමීටර් 3ක් විතර පයින් ඇවිල්ලා අපි වාහනේ ඇතුළේම අපේ බ්‍රෙක්ෆස්ට් එක ගත්තා. ඉතින් ඔය තියෙන මගේ කෑම එක. ඉතින් අපි මේක කාලා ආයෙත් දිගටම එක්ස්ප්ලෝර් කරන්න යන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට ළඟා වෙනකම්. Ore piya, ore piya, ore piya, ore piya. उड़ने लगा क्यों मन बाबला रे आया कहाँ से ये हौसला रे ओरे पिया ओरे पिया ओरे पिया ओरे पिया थाना बना बनती हवा बनती हवा बूंदे भी तो आए नहीं बाज यहाँ सागर Figurane. Wow. But look at the view. This is Ambuluava Tower. උඩටම ගිහලා බැලුවා හැගේ. යාළුවනේ අපි දැන් අඹුලාව ටවර් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන්නේ අඹුලාව ටවර් එක. ඉතින් අපි මේ මුදුනටම යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු කොච්චර දුරක් අපිට යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් දිගටම vlog එකේ හැදිලා ඉන්න අද දවසේ මොනවද වෙන්නේ කියලා දිගටම බලාගෙන ඉන්න. ඔයගලන්ට මම view එක පෙන්නන්නම්.
බලන්න යාළුවනේ මේ view එකේ ලස්සන. ඔයාලට අර ඈත මහනුවර නගරේම දැක ගලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගම්පොළ සහ මහනුවර නගරේම මේතනට අපිට හොඳට දැක බලා ගන්න පුළුවන්. අර තියෙන යාළුවනේ මහනුවර. ඉතින් මෙච්චර මම හිතන්නේ මුහුද මට්ටමේ ඉඳන් අඩි 3500ක් පමණ උසක දැන් අපි මේ ඉන්නේ. ඉතින් මේ උසටම තමයි මේ දර්ශන අපිට පේන්නේ. ඉතින් කට්ටිය ඩ්‍රෝන් යවලා වීඩියෝ කැප්චර් කරනවා වලට පේනවා ඇති. මේක තමයි දැන් සිටුේෂන් එක. Look at the view, guys. අපජි මම और विक्टोरिया वेंडर पे ने अरे घर महाली මේ තියෙන යාළුවනේ අඹුලුවාවේ දකින්නට තියෙන පල්ලිය ඒ වගේම කෝවිල සහ පන්සල වලට පේනවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට අඹුලුවට තව එක නගින්න ආවොත් අනිවාර්යෙන් මේවත් බලලා එක්ස්ප්ලෝර් කරලා යන්න පුළුවන්. කරන්නේ කියලා. ඉතින් මේ ලොකේෂන් එක පිළිපදලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ කියන නගරයේ. ඉතින් මේක විශේෂත්වය තමයි මේක ලස්සන ටවර් එකක්. ඉතින් මේකෙදි ඔයාලා උඩටම ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දර්ශනය සහ මහනුවර නගරය. ඉතින් ඔයගොල්ලෝ මම තව ටිකකින් පෙන්නන්නම් මෙහෙදි මොනවද වෙන්නේ. ඔයගොල්ලෝ මෙහෙට ආවොත් ගන්න ඕන එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ ඔයගලන්ට පේනවා නේද? දැන් අපි අඹුලුව ටවර් එකේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලොකේෂන් එකේ ලස්සන. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි කොච්චර උසක ඉන්නවද කියලා. මේ යට ඉන්න කට්ටිය මේ මිනිස්සු. ඉතින් ඔයගලන්ට පේනවා නේද මහනුවර නගරේම මේ ටවර් එකට පේනවා.
දවසේ ගම්පොළ සංචාරයේදී වැදගත් ස්ථානයක් තමයි මේ අඹුලුවාව කියන සංචාරක ස්ථානය. ඉතින් ඔයගොල්ලොත් මහනුවර ප්‍රදේශයට ආවොත් අනිවාර්යෙන් ගම්පොළ ප්‍රදේශයේ වටිනා ස්ථානයක් තමයි මේ අඹුලුවාව සංචාරක කලාපය. ඉතින් දේශ විදේශ සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකට ආවොත් ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් මහනුවර දිස්ත්‍රික්කයේ බර්ඩ් අයි view එක. ඒ වගේම මේකෙදී විවිධ ඇඩ්වෙන්චර්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පැකේජ් ලබා ගන්න පුළුවන් මේ සඳහා. විශේෂයෙන්ම ස්කයි ඩයිවිං, ඒ වගේම ස්විම් ගර්ල්ස්ලා එනවා නම් ඔයගොල්ලන්ට කැමති ඩ්‍රෙස් එකක් ඇඳගෙන ඔයගොල්ලන්ට ස්විම් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් දුර බැහැරක ඉඳන් එනවා නම් මේ වගේ ඇඩ්වෙන්චර්ස් වලටත් ඇවිල්ලා විනෝද වෙලා මේ ටවර් එකකින් උත් ගන්න පුළුවන් අත්දැකීම ලබාගෙන ඒ view එකත් එක්ස්ප්ලෝර් කරලා ඔයගොල්ලන්ගේ නිවාඩු කාලය වැකේෂන් එක ප්‍රයෝජනවත් විදිහට ගෙවා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තවදුරටත් මගේ ගිත්නිස් ඩයරිස් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්නත් තවදුරටත් සංචාරක vlogs ඔයගොල්ලන්ට ගෙනීමට මේක ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. keep watching.